හෙලෝ සුබ දවසක් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම last video එකෙන් කතා කරේ සතුට ගැන. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් ඒ වීඩියෝ එක බලලා එන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ stress management. ඒ කියන්නේ ආතති කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි කතා කරමු stress. එහෙම නැත්නම් ආතතිය කියන්නේ මොකක්ද කියලා. ආතතිය කියන්නේ සරලවම කිව්වොත් එහෙම අපේ ජීවිතයේ එදිනෙදා සිදුවන වෙනස්කම් වලට හා අභියෝගවලට අපේ ශරීරය හා මනස දක්වන ප්‍රතිචාරයයි. අපිට යම් තර්ජනයක් එහෙම නැත්නම් ලොකු මානසික පීඩනයක් දැනුනහම අපේ මොළය අපේ ශරීරයට හෝමෝන වර්ග දෙකක් නිකුත් කරනවා. ඇඩ්‍රනලින් සහ කෝටිසෝල් කියලා. එතකොට අපේ හද ගැස්ම එහෙම නැත්නම් හાર્ට් බීට් එක ඉබේටම වැඩි වෙනවා. එතකොට අපි හුස්ම ගැනීම වේගවත් වෙනවා. ඒ වගේම මාංශ පේශී තද වෙනවා. මේක ස්වභාවයෙන්ම ශරීරය අපිට සිදු කරන දෙයක්. ඒක සිදු කරන්නේ ස්වභාවයෙන්ම අපිව ඒ පීඩනයෙන් ආරක්ෂා කරගන්න. ප්‍රධාන වශයෙන් අපිට ආතති වර්ග දෙකක් හඳුනගන්න පුළුවන්. එව්ස්ට්‍රෙස් and ඩී-ස්ට්‍රෙස් කියලා. එව්ස්ට්‍රෙස් කියන්නේ හොඳ ආතතිය. හොඳ ආතතිය අපිට ඇති වෙන්නේ විභාගයකට පෙර. ඒ කියන්නේ හොඳ දෙයක් කරන්න කලින්. හොඳ ආතතිය අපිට ඇති වෙන්නේ අලුත් වැඩක් කරන්න පෙර. ඒ කියන්නේ අලුත් වැඩක් කරන්න පෙර අපිට දැනෙන උද්‍යෝගයත් එහා සමානයි. ඩී-ස්ට්‍රෙස් කියන්නේ නරක ආතතිය. නරක ආතතිය කියන්නේ දුකක් දැනුනහම අපිට බියක් දැනුනහම අපිට ඩී-ස්ට්‍රෙස් තමයි දැනෙන්නේ. මේ ඩී-ස්ට්‍රෙස් කියන තත්ත්වය නම් අපිව ලෙඩ කරවනවා. ඊළඟට අපි බලමු ආතතිය ඇති වෙන්න හේතු මොනවාද කියලා. ආතතිය ඇති වෙන්න හේතු ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අභ්‍යන්තර හේතු හා බාහිර හේතු කියලා. ජීවිතේ ප්‍රධාන වෙනස්කම් කියන්නේ රැකියාව අහිමිවීම, ආදරණීයෙකුගේ වියෝවය, ඒ වගේ දරා ගන්න බැරි හේතු. ඒ කියන්නේ මූල්‍යමය ප්‍රශ්න, ණයබර, ආර්ථික ප්‍රශ්න ඒවා තමයි අපිව වැඩියෙන්ම පීඩාවට පත් කරන හේතු. ඒවා තමයි අභ්‍යන්තරව අපිට බලපාන හේතු. අභ්‍යන්තර හේතු බොහෝ විට අපිව වැඩියෙන්ම පීඩාවට පත් කරන අපේම සිතුවිලි. අස්ථාවරත්වය අන්සර්ටනිටි සහ ඍණාත්මක සිතුවිලි. මට මේක බෑ, මට මේක කරන්න බයයි. ඒ වගේ සිතුවිලි සහ හැම දෙයක්ම 100%ක් බලාපොරොත්තු වෙනවා. පරිපූර්ණත්වය, නම්‍යශීලී නොවීම, මට මේක කරන්නම ඕනේ. ඒ වගේ සිතුවිලි මේ ඍණාත්මක විදියට අපිට බලපෑම් එකතු කරනවා. මම හිතන දේවල් ඒ විදිහටම වෙන්න ඕනේ කියලා දැඩිව සිතනවා නම් ඒකත් මේ බාහිර හේතුවක් අපිට ආතතිය ඇති වෙන්න. සහ මේ එදිනෙදා සිදුවන පොඩි පොඩි කරදර. මේවා පොඩි පොඩි කරදර වුණාට දිගින් දිගටම සිද්ධ වෙන්න ගත්තොත් එහෙම මේක අපේ මනසට දැඩිව බලපානවා. ඒක දිගටම සිද්ධ වෙන්න ගත්තොත් එහෙම අපිට අපේ ආතතිය වැඩි වෙනවා. කියන්නේ මාර්ග තදබදය, අන්තර්ජාලයේ බිඳ වැටීම සහ පොඩි පොඩි අතපසුවීම්. අපි දැන් කතා කරමු ආතතිය හඳුනාගන්නේ කොහොමද කියලා. හිස රදය, නිතරම මහන්සි දැනීම, නිතරම කනගාටුවක් දැනීම, තනි වෙන්න ඕනේ වගේ සිතන එක, නිතරම පීඩාවට පත් වෙලා වගේ ඉන්න ගතිය, නිතරම අතපසුවීම, නිතරම කේන්ති යාම තමයි ආතතියේ ලක්ෂණ. ඕගොල්ලොත් බලන්න මේ වගේ ලක්ෂණ ඕගොල්ලන්ටත් තියෙනවද කියලා. ඒ වගේම හෘද ස්පන්දනයත් වැඩි වෙනවා. මේ කාලයක් තිස්සේ මේ හෘද ස්පන්දනය වැඩිවීම නිසා අපිට high blood pressure කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සහ මේක දිගින් දිගටම වෙන්න ගත්තොත් එහෙම මේක හෘදයාබාධ තත්ත්වයක් දක්වා වැඩි දියුණු වෙන්න පුළුවන්. තවද අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. නිින්ද නොයාම සහ ගෑස්ට්‍රික් තත්ත්වත් ආතතිය නිසා ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ ලක්ෂණ වලට තියනවා කියන්නේ ඔබේ ශරීරය ඔබට දෙන අනතුරු ඇඟවීම. මට දැන් විවේකයක් ඕනි කියලා ශරීරය ඔයාට කියන පණිවිඩය. ආතතිය පාලනය කරන්න අපිට එදිනෙදා ජීවිතේ කරන්න පුළුවන් සරල ක්‍රියාකාරකම් කිහිපයක් අපි දැන් කතා කරමු. 4-7-8 හුස්ම ගැනීමේ ක්‍රමය. එහෙමත් නැත්නම් 4-7-8 හුස්ම ගැනීමේ ක්‍රමය ඔයාට කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ ක්‍රමය කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම තප්පර 4ක් නාසයෙන් හුස්ම ගන්න. තප්පර 7ක් කටින් හුස්ම අල්ලාගෙන ඉන්න. සහ තප්පර 8ක් කටින් හුස්ම පිට කරන්න. මේ ක්‍රමයෙන් අපේ ස්නායු පද්ධතිය විනාඩියකට සංසුන් වෙනවා. ඔබට ස්ට්‍රෙස් ගතියක් ආවහම වහාම වතුර වීදුරුවක් පානය කරන්න. මේ වතුර වීදුරුවක් පානය කිරීම මගින් අපේ මොළය ඩිහයිඩ්‍රේට් වෙලා තියෙනවා නම් ඒක යථා තත්ත්වයට පත් කර ගැනීමට උදව් වෙනවා. ඔබට පුළුවන් මිනිත්තු 5ක් ඇවිදින්න. මේ මගින් මාංශ පේශී තද වෙලා තියෙනවා නම් ඒවා ලිහිල් කරන්න අපිට උදව් වෙනවා.
ඔයා වැඩියෙන්ම ස්ට්‍රෙස් වෙන්නේ ඔයාට අනාගතේ කරන්න තියෙන දේවල් ගැන නම් ඔයාට පුළුවන් to do list එකක් හදාගෙන ඒකේ ඔයාට කරන්න තියෙන දේවල් එකින් එක පිළිවෙලට list down කරලා ඒක ඔයා කරාම ඒක ඉස්සරහින් ටික එකක් දාන්න. මේ ක්‍රමයත් හරිම සාර්ථක ක්‍රමයක්. සෝෂල් මීඩියා භාවිතා කරන එක අඩු කරන්න පුළුවන්. සෝෂල් මීඩියා භාවිතා කිරීම අපිව වැඩියෙන්ම ස්ට්‍රෙස් කරන කාරණාවක්. ඔබට පුළුවන් සින්දුවක් අහන්න, චිත්‍ර අඳින්න, ග්‍රැටිටියුඩ් කරන්න, එහෙමත් නැත්නම් වගා කරන්න ඔබට පුළුවන්. මේ ක්‍රම අපේ ස්ට්‍රෙස් එක නැති කරනවා. එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක මිනිමයිස් කරනවා. අපි හැමෝම එකතු වෙලා දැන් ස්ට්‍රෙස් ඩම්ප් එකක් කරමු. ඔයාව ස්ට්‍රෙස් කරවන එක දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ඔයා ඒක අමතක කරලා හොඳ හුස්මක් ගන්න. ඒක තමා ස්ට්‍රෙස් ඩම්ප් කරනවා කියලා කියන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න. තව එක්කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. පුළුවන් හැම වෙලාවකම ඔයා hina වෙලා ඉන්න උත්සාහ කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.